අවසාන නිදහස් මැතිවරණය මේ මැතිවරණය වෙනවා අනුර දිසානායක දිනුවත් මිත්‍රවරුනි. මේ රටේ ආගම ඉවරයි. මේ රටේ නීතිය අවසන්. මේ රට පක්ෂ යාන්ත්‍රණයක් බවට පත් වෙනවා. අවසාන නිදහස් මැතිවරණය මේ මැතිවරණය වෙනවා අනුර දිසානායක දිනුවත් මිත්‍රවරුනි. ඉදිරි අනාගතයේදී බුද්ධ පූජාවත් තියන්නම් දෙන්නේ නැහැ පුතෝ. මේ මාලිමාවේ ආණ්ඩුවක් ඇදුවා. අනුර දිසානායකේ කොට්ටා සභාවේ ඉන්නේ රස්සිය අධිකාරියෝ මම් පහරන්නෝ නැත්තම් කසිප්පුවාරයෝ. මේ අයට බලය ගියොත් හෙට උදේ මතක තියාගන්න මේ රට ලේ විලක් වෙන එක නවත්තන්න බැහැ කියන එක මම තමුන්නාසයට කියන්නේ. ගමේ මිනිස්සුන්ට කියලා කියන්න මේ අවසන් ඡන්ද කියලා ජනතා විමුක්ති පෙරමුණට බලය ගියොත් අපේ ජාතික කොඩිය පිළිගන්නේ නැහැ. අනාගමික රාජ්‍යයක ඒකට ඔබින කරන ජාතික කොඩියක් ගේන්න ඕන කියලා යෝජනා කරනවා. අපි ඉන්දියාව එක ගනුදෙනු කරන්න ඕන. අපි චීන එක ගනුදෙනු කරන්න ඕන. මේ විප්ලවකාරී රතු පාට මල්ලි ළඟ ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවද? බැරි වෙලාව මං තුන් පාරක් කියනවා. ජේපී එක එන්නේ නැහැ. හැබැයි මං ආවොත් කියන කාරණේ කියන්න ආවොත් ලක්ෂයක් ලක්ෂ දෙකක් මේ රටේ තරුණයෝ මැරෙන්න සිදු වෙනවා. ඒක ඔබතුමාලා මතක තියාගන්න. මේ රට ලේ විලක් බවට පත් කරලා ඔබතුමාලා නැවත ගොඩ ගන්න බැරි රටක් ඉදිරි කරලා මේක ජූලි වලට බවට පත් කරලා යන්නේ සහෝදරනි. යම් විදියකින් වැරදිලා හරි අපි කියමුකෝ ඒගොල්ලෝ බලයට ආව කිලිවරලා පෙට්‍රල් ලීටර රුපියල් 600ට කිල් නතර වේවි. පෙට්‍රල් ලීටර රුපියල් 600ට කිල් නතර වේවි. නීති වැඩිය පැසිස්පෝ ආදී අර්ථකාමී කතා කිරීමේ මේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති වෙන යුගයක් තමයි නිර්මාණය වෙන්නේ. මොනවා හරි කරුමකට අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපති වුණොත් මේ රටේ බුදුදහමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරලා තියෙන ඒ අයිතිවාසිකම අපිට අහිමි වෙනවා. මේ අනතුර පිළිබඳව ඔබ දැනුවත් විය යුතුයි. ඔබ ඒ පිළිබඳව ඔබේ ගමේ ඔබේ හිතවතියන් දැනුවත් කළ යුතුයි. ඔය Facebook කොටන කොල්ලන්ට ගෙල්ලන්ටත් අපි කියන්න ඕනේ. ඔය Facebook කොටලා අනුර කුමාර දිසානායකලා වෙනුවෙන් කඩේ ගියාට කමක් නැහැ. හැබැයි මේ අය බලයටපත් වුණොත් ආයේ Facebook කොටන්න හම්බෙන්නේ නැහැ. ඔය කොටන Facebook එකටම ආණ්ඩුවලව කොටා ගන්න ඕන නම් ඔය විදිහටම දිගටම Facebook කොටාගෙන යන්න කියන එකත් අපි මේ අවස්ථාවේදී අපි කියන්න ඕනේ. හදිස්සියකවත් අනුරාවොත් එහෙම හොය මිනිස්සු මරණ තත්ත්වයක් තමයි තියෙන්නේ. ආයෙසරයක් 88 89 මේ රට ඇතුලේ නිර්මාණය වෙනවාමයි. මොකද මේ වෙලාවේ ආණ්ඩු බලයක්වත් නැතුව Facebook එකේ මේ මාලිමාවේ කරපු JVP කාලේ කරපු වැරදි ගැන කියනකොට ඒ කාලේ කරපු වැරදි වැඩ ගැන කියනකොට ඒක දරාගෙන ඉන්න බැරි දායක සභාවේ උදවිය මේ බයිනකොට ඒතර නිවන් සුව කියනකොට අපිට හිතා ගන්න පුළුවන් මේ මිනිස්සුන්ට බලය ආවොත් එහෙම හොය මිනිස්සු මරණ තත්ත්වයක් තමයි තියෙන්නේ. ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් නිහාල් අබේසිංහ සොයුරා ඇතුළු සියලු දෙනාගෙන මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. අද ඉතාමත් තීරණාත්මක මේ දිනේ අපි හිතනවා මේ දූෂිත ප්‍රභු තන්ත්‍රය යටතේ පවත්වන අවසාන මේ දින. ඒ මොකද මේ ඔක්තෝබර් මාසේ 17ට කලින් සැප්තැම්බර් මාසේ 17ට පස්සේ මේ රටේ ජනාධිපති ඡන්දෙ තියෙනවා. ඒ ජනාධිපති ඡන්දෙදී ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කිරීම සඳහා සියලු සැලසුම් පිළිලා තිබෙනවා. ඒ නිසා එළඹෙන මේ දිනය ඒ කියන්නේ 2025 මේ දිනේ තියන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ.